අද අපි බලමු දකුණේ රසට ඌරු මස් කරියක් හදන විදිය. මුලින්ම පොඩි කෑලි වලට ඌරු මස් ටික කපා ගන්න ඕන. ඊට පස්සේ කපාගත්තු ඌරු මස් කෑලි ටික හොඳින් හොදගෙන අපි වතුර ටික හොඳට මිරිකලා හදාගන්න වළඳට දාගන්න ඕනේ. ඊට පස්සේ අපි රම්පේ, කරපිංචා, තලාගත් සුදු ලූණු, අවුමිරිස්, ලූණු, තක්කාලි, සේර තලාගත්ත ටික අපි ලෑස්ති කරගන්න ඕන. ඊට පස්සේ අපේ රසපදම අනුව මස් කරි 3-5 කහ, ගම්මිරිස්, ලූණු රසපදම අනුව ඊට පස්සේ මම හදාගෙන තියෙනවා මගේ කුළුබඩු జాතියක් කුරුඳු පොතුයි කුරුඳු කොලයි වේලලා ඒක බ්ලෙන්ඩ් කරලා මම මේ මික්ස්චරෙත් මේකට එකතු කරගත්තා. පොඩි වළඳක් අරගෙන ඒකට තෙල් ටිකක් දාලා අපි තලාගත්ත සුදු ලූණු, රම්පේ, කරපිංචා, ලූණු ටික තෙලට දාලා හොඳට තෙලේ බැද ගන්න ඕන. තෙලේ බැදගත්තට පස්සේ අපි හීනියට කපාගත්තු මස් ටික ඒකට දාලා අර මේ තෙල් එකේ දාපු මික්ස්චරෙත් එක හොඳට කවලම් කරගන්න ඕන. අපි හදාගත්තු කුළුබඩු මිශ්‍රණය ඊට පස්සේ මස් ටිකට කවලම් කරලා දාලා හොඳට කවලම් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි අවශ්‍ය පදම අනුව වතුර එක් කරගන්න ඕන. ඔයාලත් දකුණේ විදියට හදලා රස කොහොමද කියලා පහලින් කමෙන්ට් කරගෙන යන්න.